කොහෙද චූටි පැටිය අපි මේ ඇවිල්ලා ඉන්නේ? අපි මේ ඇවිල්ලා ඉන්නේ අපිට ඉතින් අද අපි ආවා ඔයාලව එක්කගෙන මාකට් එකකට. ඉතින් මේක අර ලංකාවේ තියනවා වගේ අපි සාමාන්‍යයෙන් පොලේ යන්නේ. ඉරිද පොලේ යන්නේ අන්න ඒ වගේ. අපි දැන් නම් ඇවිල්ලා ඉන්නේ 12ට විතර. මේකේ ඉතින් අපිට එළවලු ගන්න පුළුවන්. පළතුරු එතකොට මස් මාළු ඒ වගේ හැමදේම ගන්න පුළුවන්. එක වෙන වෙන දේවල් තියෙනවා. ඔව් ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මෙතන තියෙනවා පාකින්. හැබැයි ටිකක් හොයාගන්න චුට්ටක් අමාරුයි. මොකද ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් එන නිසා. පැය 2කට වඩා වැඩි කාලයක් එනවා නම් අපි ඒකට පේ කරන්න ඕන. එහෙම නැත්නම් අපිට ෆ්‍රී පාකින් හම්බ වෙනවා. ඉතින් අපි එච්චර වෙලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපිට ෆ්‍රී. ඉතින් මං කලින් ඔයාලට කිව්වා අපි කියන්නම් කියලා මේක ඕපන් කරලා තියෙන ටයිම් එක සහ ඩේට්ස් මොනවාද කියලා. Wednesday to Sunday තමයි තියෙන්නේ. Sunday 9 o'clock වලට තමයි පටන් ගන්නෙ. 3:30 වලට මේ ඔක්කොම shops වහනවා. ඉතින් අනිත් weeks days වල 8:30 start කරනවා. ඉතින් එහෙම තමයි මේකේ ඩේට්ස් තියෙන්නේ. මම අර වෙලාවේ අතරම මම බැලුවේ නැහැ. ඒ නිසා මම හිතුවා ඔයාලට පස්සේ මේක දැන් කියන්න ඕන කියලා. ඉතින් දැන් මේ වගේ අපි මේ ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. මම ඒක ඔයාලට ඉස්සරහදී පෙන්නන්නම්. මේකේ වෙනම ෆුඩ් කෝට් එකක් තියෙනවා. ඉස්සෙල්ලම අපි අපිට එළවලු ගන්න ඕන. ඉතින් අපි ඒව ටික ගන්න යමු. ඉතින් ඒ වගේම තමයි මෙතන පැල ගන්නත් තියෙනවා. එළවලු පැල, ඒ වගේම පළතුරු, මල් පැල, ඒ වගේ ගන්නත් පුළුවන්. ඉතින් මේ කරපිංච පැලයක්. ඉතින් අපිට එළවලු ගන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක් ඔයාලට එක්ක ෂෙයා කරගෙන තියෙනවා. අපි කෝල්ස් එකෙන් ඒ වගේ වූල්වර්ත් එකෙන් අපි එළවලු ගන්නවා. නමුත් අපි මේ මාකට් එකට එන්න හේතුව තමයි අපිට වෙන තැන් වලින් ගන්න බැරි සමහර පළතුරු, සමහර එළවලු අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. ඒ වගේම පළතුරු ගොඩක් ලාභයි. මම හිතනවා ලාභයි කියලා. මොකද කෝල්ස් එකට වඩා නම් ටිකක් ලාභයි. ඒ වගේම පොඩ්ඩක් අලුත් පළතුරුත් අපිට මෙතනින් ගන්න පුළුවන්.
ඉතින් අපි දැන් මේ එයාවේ එළවලු ගන්න. මොකද ඇත්තටම ගොඩක් ගන්නේ නැහැ. ඉතින් අපි දෙන්නට විතරයිනේ. ඒ වුණාට අපිට හම්බෙන්නේ නැති එළවලු තියෙනවනේ මෙතන. ඉතින් ඒ වගේ මං ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් ඒ වගේ ඒවා ගන්න තමයි අපි විශේෂයෙන්ම මෙතනට එන්නේ. ඉතින් අපිට මෙතනදී ගොඩාක් අර අපිට මං කියවනේ හම්බෙන්නේ නැති ඒවා තියෙනවා කියලා පලා වර්ගත් ගන්න තියෙනවා. හැබැයි මෙතන සමහරක් ඒවා නම් චුටක් මැලවිලා වගේ. මොකද එදා පොඩ්ඩක් නෙමෙයි ගොඩක් රස්නේ. මෙතන කංකුම් තිබ්බා. ඊට පස්සේ අපිට තව හම්බුණා කංකුම් වගේම මම ඇත්තටම කංකුම් ගත්තේ නැහැ. මොකද මං ගොඩක් වෙලාවට ගන්නවා ඒක. හැබැයි මම මේ සැරේ ගත්තේ ගොටුකොළ. අපිට ගොටුකොළ හම්බුණා. ඇත්තටම මම මෙහි ආවට පස්සේ එක පාරක් මට හම්බුණා. මේ ඊට පස්සේ මට මේ ආයේ හම්බුනේ. ඊට පස්සේ ආයේ අපිට මුරුංගත් හම්බුණා. මං ගොටුකොළයි මුරුංගයි දෙකම ගත්තා. මොකද ගොටුකොළ ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැති එළවලුක් නෙමෙයි මොකද්ද? පලා වර්ගයක් නේ. ඉතින් ඒ නිසා මම ගත්තා. අපිට ඕනනම් කැඳ හදන්නත් පුළුවන්. එහෙම හිතාගෙන තමයි ගත්තේ. මොකද මම ඔයාලට මං කලින් වීඩියෝ එකක් අරන් ගිහලා තිනවා. මගේ මේ මොනවද දන්නවද? මේ කෙසෙල් කොළ. ඉතින් මං කියාගෙන ආවේ දැන් අපි වීක් එකටම උයලා තියාගන්නවනේ, කෑම හදලා තියාගන්නවනේ. ඉතින් එහෙම වුණාම ගොටුකොළ මට හදලා තියාගන්න බැහැනේ. ඒ නිසා මම ගොඩක්ම ප්ලෑන් කරේ මේකෙන් මට කැඳ හදන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මම ගත්තේ ගොටුකොළ. ඉතින් මේකේ තව කතාවක් කියන්න ඕන. මෙහිට ගොඩක් වෙලාවට අපි දැන් කාඩ් වලින් පේ කරනවානේ. අපි කෝල්ස් එකට වූල්වර්ත් එකට ගියාම. නමුත් මේ මාකට් එකේ ගොඩක් වෙලාවට කෑෂ් වලින් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. හැබැයි සමහරක් තැන්වල අපිට කාඩ් එකෙන් පේ කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. දැන් මම මෙතනදී අපිට කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. හැබැයි මම කෑෂ් අරන් ගියා. ඒ නිසා මම කෑෂ් දුන්නේ. ඉතින් ගොඩාක් තැන්වල එයාලට කෑෂ් තමයි දෙන්න ඕන. ඒ නිසා මෙහි ඉඳලා මේ වීඩියෝ එක බලන කවුරු ඉන්නවා නම් ඉතින් මම කියන්නේ දන්නේ නැති කට්ටියට, දන්න කට්ටියට නෙවෙයි. ඉතින් යනවා නම් කෑෂ් අරගෙන යන්න. දැන් මම මේ යන්නේ පළතුරු බලන්න මොනවද තියෙන්නේ කියලා බලමු.
ඉතින් ඒ වගේම මෙතන ලොකු ෆිෂ් මාකට් එකකුත් තියෙනවා. ඉතින් අපිට මීට් අයිටම්ස් ගන්නත් පුළුවන්, ෆිෂ් අයිටම්ස් ගන්නත් පුළුවන්. ඉතින් මමත් මෙතනට එන්න ප්‍රධාන හේතුවක් තමයි අපිට ෆිෂ් වගේ ගන්න නැහැ කෝල්ස් වල. මම දන්නේ නැහැ තියෙනවද කියලා, මට හම්බෙලා නැහැ. ඉතින් මෙතන තියෙනවා අපිට ෆ්‍රෙෂ් ඒවා ගන්න පුළුවන් ඒරියා එකක්. ඉතින් මම ඔයාලට පෙන්නගෙන යන්නම්. ඉතින් දැන් අපි අපේ ඔක්කොම බත් ටික අරගෙන ඉවරයි. මම ඔයාලව එකගෙන යනවා කියලා කිව්වනේ ෆුඩ් කෝට් එකට. ඉතින් මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ෆුඩ් කෝට් එකට. ඉතින් මෙහි තව එකක් යනවනේ. ඉතින් ශ්‍රී ලංකන් ස්ට්‍රීට් ෆුඩ් try කරන්නත් පුළුවන්. මොකද මෙතන තියෙනවා ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් එකක්. ඉතින් මම මේ දැන් පෙන්නන්නේ ඒක තමයි. ඉතින් අපි try කරේ නැහැ. එහෙනම් අපි ඉතින් පුංචි වටයක් දාමු. එහෙනම් මම දැන් යන්නයි හදන්නේ. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. ඒ වගේම අපේ වීඩියෝස් බලලා හොඳයිද කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ආසයි එහෙම අපිට කමෙන්ට් එකක් දානවා නම්. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් අපි දෙන්නත් එක්කම ආයෙ එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්.